ඉතින් සුබ උදෑසනක් වේවා යාළුවනේ. තවත් එක ලස්සන දවසකට තවත් එක ලස්සන සංචාරයකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වටපිටාව බලද්දි ඔයාලට තේරෙනවා ඇති මම ඉන්නේ අපේ සුන්දරම රට ලංකාවේ. ඉතින් ලංකාවට ආපුවම අනිවාර්යයෙන්ම ට්‍රැවල් එකක් යන්න නැතුව යන්න බෑනේ. එහෙනම් ඉතින් අපි පොඩි සංචාරයක් යන ගමන් ඉන්නේ. හරිම ලස්සන ලොකේෂන් එකකට යන්නේ. ලොකේෂන් එක මොකක්ද කියලා බලාගන්න වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එතකන් අපි දැන් මේ උදේට කන්න නතර කරුවා. අපි රොටියක් කනකම් ඔයාලා වීඩියෝ එකේ ආරම්භයට ගිහිල්ලා අපි වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳන්ම එන්න වීඩියෝ එකට. හරි. මේ පල්ලෙහා මොකද්ද තියෙන්නේ? මෙලෙවල් තියෙනවා ගන්නවා. ඒතකොට ගන්න එක තියෙනවා රූම්ස් තියෙනවා. රූම්ස් තියෙනවා. නිකන් බලන්න යන්න බෑනේ. පුළුවන්ද යන්න? මේකට ගියාම මේකේ නෑ අරකේ තමයි තියෙන්නේ. මේකට යනවා. පල්ලෙහා දැක්ක බෙලුල් තියෙන්නේ. පල්ලෙහාට ගිහයි කාලේ.
ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. හරිම ලස්සන වන ලැහැබක් මැද තියෙන බඹර ඇල්ල ආග්‍රි රිසෝට්. ඉතින් ඒක තමයි අපේ අද සංචාරයේ ඩෙස්ටිනේෂන් එක. ඉතින් අපි අද මේ බඹර ඇල්ල ආග්‍රි රිසෝට් එකට ඇවිල්ලා මෙතන ලස්සන බාබිකියු පාරක් කරලා ඉතින් අපි අද මේ බඹරැල්ල අග්‍රි රිසෝට් එකේ බාබිකියු පාරක් කරලා ඒ වගේම දැන් ගිය ගමන්ම හොඳට මේකේ මේ තියෙන නැචරල් ෆූඩ්ස් වලින් හොඳට නාගෙන පැය වෙලා බාබිකියු පාරක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න වීඩියෝත් එක දිගටම. අපි දන්නවල දන්නවා කියලා අපිට තියෙන කලබල වෙයි කියලා හිතුවා. මාත් බැලුවා මෙහෙම පල්ලහැට බහින එකක්. ඉතින් ඕවා කියන්න හොඳ දේවල් නෙමෙයි බං. එහෙම පොඩ්ඩක් බහින්න තියෙනවා. මේ එහෙම කියනවා. ඒ වගේ දේවල් රහස්. ඒවා රහස්. හංගන්න ඕන දේවල්. ෆැෂන් වැඩක්. ඉතින් මේ තමයි අපේ අද රෑ නම තැන්පල අපි නිදා ගන්න තැන. බඹරැල්ල ආග්‍රි රිසෝට් වල තියෙන ග්ලැම්පින්. ඉතින් අපි මේ ග්ලැම්පින් දෙකක් බුක් කරා. එක ග්ලැම්පින් එකකට අපිට ගාන එකක ගාන මගේ මතකයේ හැටියට 10000ක් එක ගාන. එතකොට එක නයිට් එකකට එක ග්ලැම්පින් එකක් ඔයාලා මේ එක ග්ලැම්පින් එකක් බුක් කරන්න එක නයිට් එකකට 10000ක්. මෙතන එකක සාමාන්‍යයෙන් දෙන්නෙක් 3 දෙනෙක් වගේ නිදා ගන්න පුළුවන් ග්ලැම්පින් මේවා තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතන එකේ 3 දෙනෙක් නිදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට දුන්නු අනිත් එකේ 3 දෙනෙක් නිදා ගන්න පුළුවන්. අනිත් පල්ලැහැ තියෙන ඒවා තව එකක් මෙහා පැත්තේ උඩ තියෙන ඒවායේ මේ දෙන්නේ නිදා ගන්න පුළුවන් ඒවා තියෙන්නේ. ඉතින් කොහොම තමයි විස්තරය බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා තව. දැන් අපි මේ පල්ලහැට බැහැලා යන්නේ මේ බඹරැල්ල අග්‍රි රිසෝට් එකේ නාණ්ඩ තියෙන නැචරල් ස්විමින් පූල්ස් වගේක් තියෙනවා කියලා කියන එක. කියන්නේ ලස්සන වතුර පාරක් මේ පල්ලෙහෙන් ගලාගෙන යනවා. ඒ වතුර පාරේ ස්වභාවික පිහිනුම් තටාක වගේ හැදිච්ච තැන් කීපයක් තියෙනවා. ඉතින් එතෙන්ට අපි මේ නාණ්ඩ පල්ලහැට යන ගමන් තමයි මේ අපි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් සාමාන්‍යයෙන් ලයිෆ් ගාඩ් කෙනෙක් දෙනවා නාන්න පල්ලහැට එනකොට. දැන් අපිට කිව්වා පල්ලහැට එනකොට මේ එයාලට කෝල් එකක් දෙන්න කියලා. එයාලා ලයිෆ් ගාඩ් කෙනෙක්ව එවන්නම් කියලා.
වෙලා නැහැ චිකන් එක තෑන වෙලා කේතෝ දැන් කල් පහක් ආකට කපලා දෙන්න පස් දෙනාට එක නෑ ඔය ඇති කතා good morning යාළුවනේ. ඉතින් හරිම ලස්සන උදෑසනකට හරිම ලස්සන දවසකට ඔයා ආදරෙන් පිළිගන්නවා. බඹරෑල්ල ආග්‍රේ රිසෝට් ඇන්ඩ් කැම්පින් එකේ ඉඳලා. ඉතින් අපි ඊයේ දවල් මෙතෙන්ට ආවේ. ඔයාලා දකින්න ඇති. ඉතින් හරිම ලස්සන හැන්දෑවක් අපි ගත කරා මෙතන. ඉතින් ඊයේ රෑ මට නිින්දට යනකොට good night කියලා යන්න පුළුවන්කම තිබුණේ නැහැ. මොකද මෙතන පොඩි කරන්ට් ගැටලුවක් තිබුණා. කරන්ට් එක කියන්නේ මොකක් කරේ අත්තක් කැඩිලා කරන්ට් එක ගිහිල්ලා ඊට පස්සේ ඒක හදන්න පොඩි මේ කාලයක් ගත වීමයි මෙයාලගේ ජෙනිය එනවා යනවා ඒ කතන්දරෙත් එක්ක මේ පොඩ්ඩක් නිින්දට යාමේ ගැටලුවක් ආවා. ඒකත් එක්ක ඉතින් හරියට good night කියලා යන්න බැරුව ගියා. නමුත් ඒ වුණාට ඉතින් හරිම ලස්සන දවසකට හරිම ලස්සන උදෑසනකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් එහෙමනම් අද දවසෙත් ගොඩාක් ප්ලෑන් තියෙනවා. ඉතින් මේ අපි ඉන්න මේ බණ්ඩාරවැල බදුරු බණ්ඩාරවැල කිට්ටුව ඉතින් හරිම ලස්සන පැත්තක්. ලස්සන දේවල් ගොඩාක් තියෙනවා බලන්න. ඉතින් වීඩියෝ එකේ හොඳම හරිය සමහරක් විට මේ අද දවසේ වෙන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. පොරමලා ඇත්තෝ තාම නිදි. නැගිට පියව පොරමලා ඇත්තෝ. දෙපියේ ගානේ. බෙට්ටියේ එන ගමන් ඉන්නේ. දෙපියේ වෙන.
පඩිපෙළ තියෙන දිගටම මේ. ඉතින් අපි දැන් මේ පල්ලෙහාට බහින්නේ ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද දියඇල්ල බලන්න. වාහන පාක්කය ගාවට එනකම්ම වාහන වලින් කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් කාපට් පාර තියෙනවා. ඊට පස්සේ ටිකට් එක දේශීය සංචාරකයන්ට ටිකට් එකේ රුපියල් 50ක ගාස්තුවක් තමයි අය කරන්නේ. ඉතින් හරිම පොඩි ගාණක් ඇත්තටම මේ වගේ ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න රුපියල් 50ක් කියන්නේ ඉතින් ඊටම සුළු ගාණක්. මට නම් 4-5ක්වත් වියදම් වුණේ නැහැ. මොකද මට ටිකට් එකට සල්ලි ගෙවුවේ මූ තමයි මේ. 50. ඒ ගෙව්වමයි මං හිතන්නේ මොන හරි දෙයකට. ඒ හින්දා මේ වටිනවා ඇත්තටම. මට වටිනවා මාර විදියට. අයියෝ මම මහුත් තරම් දුන්නේ. මසුත් තරම් දුන්නලු. බාබිකියුද කරන්නේ මස් තරම් දුන්නේ මූ. ඉතින් අපේ වීඩියෝ එකේ බාබිකියු වලට මස් සහ ලක්ෂ මේ බඹරකන්ද දියඇල්ල බලන්න ටිකට් වලට සාදර අනුග්‍රහය මේ මහත්මයා. දැන් මං හිතන්නේ මෙතන වංගුව ගත්තයින් පස්සේ මේ වගාවට නෑ. දැන් මේ සද්ද ඇහෙන්නේ නැද්ද? දියඇල්ලේ සද්ද ළඟට වැහෙනවනේ අපිට. ලංකාවේ උසම දියඇල්ලට නගින්න එච්චර ලේසි නෑ සහෝදරයා. Ja. ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද දියඇල්ල ගාව දැන් අපි ඉන්නේ.
පට්ට ලස්සනයි අයියා. පට්ට ලස්සන දේවල්ක් ඇත්තටම. මාරම ලස්සන තේවත්තක් මැදින් ලිෆ්ටන් සීට් එක ඇත්තේ තියෙනවා. හරිම ලස්සනයි යා මාරම ලස්සනයි. වව්. අරක වෙන්නේ සීට් එකනේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ ලිප්ටන් සීට් view point එකේ. වාසනාව කියන්නේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මීදුමින් ඔක්කොම දැන් වැහිලා තියෙන්නේ. අපි එනකම් අපිට පාරේ එනකොට මීදුමේ view එකක් අවශ්‍ය වුණා. එතකොට පාරේ මීදුම පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. දැන් අපි මෙතන ලිප්ටන් සීට් එකට එනකොට සම්පූර්ණයෙන්ම ඔක්කොම තැනම මීදුමෙන් වැහිලා තියෙන්නේ. හරිම ලස්සන මතකයන් ගොඩක් හරිම සුන්දර අත්දැකීම් ගොඩක් ජීවිතේට එකතු කරලා දුන්න සංචාරයක අවසානය. ඒ සුන්දර මතකයන් පොඩි බැඳගෙන
සාමාන්‍ය ජීවිතේට යන්න කාලයද මිනිස්සුත් හරිම පුදුමාකාරයි. කාලයක් ඇඟිලි ගැනගෙන බලාගෙන හිටියා ඉතාලියන්න වීසා එකනක. දැන් ඇඟිලි ගැනගෙන බලාගෙන ඉන්නවා අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් උදා වෙනකන් නැවත නිවාඩු අරගෙන ලංකාවට එන්න. أتمنى أن تكونوا قد استمتعتم برحلتكم ونتطلع إلى الترحيب بكم مرة أخرى قريبا. Ladies and gentlemen, welcome to Dubai International Airport to the local time.